මහාචාර්යතුමනි කුසල විද්‍යාවට කතා වුණේ ගොඩතරම් මගේ යුනිවර්සිටි පිටිපස්සට යන මොකද යාළුවගේ දකුණත් පිටිකරුවට ඉන්නේ මුල් තුන් දෙනාගෙන් පස්සේ අපිට ඕන වෙලා තිබුණේ චරිත සහ අනිත් පැත්තේ යන ෆාස්ට් බෝල් එකේ කඩුල්ලක් ලබා ගත්තොත් අපි දන්නවා තව රයිට් හෑන්ඩ් එකකින් එක්කෙනෙක් බැක් කරගෙන ඉන්නේ ඒක තමයි අපේ ප්ලෑන් එක තිබුණේ ඒතකොට මට ඒක පැත්තකින් බෝල් කරන්න පුළුවන් නැහැ අපේ ප්ලෑන් එක තිබුණේ ළඟ පුරතරන් අඩු කරලා එතනින් එක ක්‍රීඩකෙක් දවාගෙන ඒක ලෙෆ්ට් හෑන්ඩ් එකකින් ඉතින් මම හිතන්නේ මිලාන් රත්නාගේ රනවුට් එකෙන් අපිට ඒ චේන්ජ් වෙනවා. ෆීල්ඩින් එක මොකද මේ තරගයක් කරනවා ජයග්‍රහණය කරේ ෆීල්ඩින් එක කියලා කියන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන්ම මිලාන් රත්නාගේ රනවුට් එකත් ජනිත කැච්චයක් මම හිතන්නේ අපි ODI කරදාම පහුගිය තරගවල කීපයකම මම හිතන්නේ පෙරළු අපිට කොච්චරකට ෆීල්ඩින් ටැග් විදියට තරග වෙනස් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ මේ තරගයට ඒක උදාහරණයක්. වන්දෝනාද එක් දින ජාත්‍යන්තර කඩුළු සීමාවට ළඟා වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් දෙවන වේගවත්ම එක් දින කඩුළු 100 ලබාගත් ක්‍රීඩකයා වුණා. මොකද ඉතින්නේ ඒ ගැන සහ ඔයා ක්‍රීඩ පටන් ගත්ත කාලේ ඉඳලා මේ අපමණ ගැන නිත දුරක් යන්න පුළුවන් කියලා. ඔව් ඇත්තටම මට ODI ගන්න ගොඩක් විශ්වාස මගේ ඉන්ජරිස් එක සමගයේ සර්ජරි එකත් එක්ක මට තවම එක් දින වර්ල්ඩ් කප් එක මට ක්‍රීඩා කරන්න ලැබුණා තියෙනවා. ඉතින් ඒත් ඇත්තටම ගොඩක් සතුටුයි මට රටෙන් එහෙම දෙයක් ඇචීව් කරන්න හම්බෙච්ච එක ගැන සහ මම හිතන්නේ තරක ජයග්‍රහණය කරන්න මට දායක වෙච්ච මට දායක වෙන්න පුළුවන් වෙච්ච එක ගැන ක්‍රීඩකෙක් විදියට මට ගොඩක් සතුටක් තියෙනවා. වනිදුවා ජූලි දෙක තමයි ඩෙබියුට් එක 2017 එදා හැට්‍රික් එකක් ගත්තා. ඒකට අද දවසේත් ජූලි දෙක මැච් විනිං පර්ෆෝමන්ස් එකක් තිබ්බා. ඒ වගේම විකට් 100 අද සම්පූර්ණ කළා. සහ වට එක් දින ලකුණු 1000 ගණන් එක ලකුණක් විතරයි මිස් වුනේ. මොකද හිතෙන්නේ ඒක? මම ඇත්තටම ලකුණු 1000 ගැන මගේ ඔළුවේ තිබුණේම නැහැ. මම කඩුළු 100ට මම දැනන් හිටියේ ඒක කඩුල්ලයි තියෙන්නේ. ඔව් මම මගේ රටේ වුණ ක්‍රීඩා කරලා අද අවුරුදු 8ක් වෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි මට අද වගේ දවසක් මගේ කඩුළු 100 ලබා ගන්න පුළුවන් වෙන ඉතින් ඔව් ඇත්තටම ගොඩක් සතුටුයි මට මම තව ඉස්සරහට මගේ රටේ මම සේවය කරන්න සහ මහන්සියලා ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊයේ සතියේ දැක්කා තනදු රත්නායක කම් දෙකෙන්ම කඩුළු ගන්න ලංකාවට අද කමින් මෙන්ඩිස් ඒ දෙක කරා වන් ඩේස් වල දඟපන් යන්නේ හැටියට කොච්චර විශේෂ ස්පෙෂල් දෙයක්ද ඒක අනිත් කොච්චර වටින දෙයක්ද ටීම් එකට ඒ වගේ බෝලර්ස් දෙන්නකොට. ඔව් අතන ගොඩක් වටිනා විශේෂයෙන්ම ඒක වටිනාකම තියෙන්නේ නැද ලෙෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් දෙන්නේ ක්‍රීඩා කරනකොට එයාට අන්තිම පන්දු යන්න පුළුවන්කම තියෙන එක. ඉතින් මම හිතන්නේ ඒක ඇත්තටම ගොඩක් වටින දෙයක් කණ්ඩායමකට. අපි දැන් ටෙස්ට් තරගවල ඉතින් රත්නායකම් පිටපන්දු යවන ඉතින් කප්ටි සතර තුනක් ලබා ගත්තා. මට පන්දු යවන රේසින් එක මෙන්ඩිස් ගෝල් කරපු ස්පෙල් එකත් එක්ක මම හිතන්නේ ඇත්තටම මේ වගේ ක්‍රීඩකයන් ඉන්න එක ගොඩක් වටිනවා.